මගේ නම කසුනි. මට වයස 27ක්. අවුරුදු දෙකකට කලින් මං සිල්ලර බඩු කඩේක රැකියාවට ගියා. ඒ කඩේ ලොකු එකක් නෙවේ. පොඩි තැනක්. ඒත් මං එතන වැඩ කළේ හරිම ආසාවෙන්. උදේට කඩේ අරින වෙලේ ඉඳන් රෑට වහනකම් මගේ හිත තිබ්බේ එතන. බඩු ටික පිළිවෙලට තියෙනවා. එන අයට හොඳට කතා කරනවා. බිල් කරනවා. හැමදේම මට සතුටක් ගෙනාවා. ඒ කඩේ අයිතිකාර මහත්තයා කපිල මුදලාලි මාත් එක්ක හරිම සුහදව වැඩ කරා. එයාට වයස 40කට කිට්ටු ඇති. එයා හිටියේ තනිකඩව. කඩේ මුදලාලි වුණාට එයා හරිම නිහතමානී කෙනෙක්. අපි දෙන්න හරිම කැමැත්තෙන් තමා කඩේ වැඩ කළේ. සමහර දවස්වලට එයා කඩේ වැඩ කරන අතරේ මගේ වැඩවලටත් උදව් කරනවා. පිටි මිටි උස්සන්න, සීනි බෑග් තියන්න වගේ දේවල් වලට එයා මට උදව් කරනවා. ටික දවසක් යනකොට මට තේරුණා මුදලාලි මං ගැන ටිකක් උනන්දුයි කියලා. මුලින් මට ඒක එච්චරටම දැනුන්නේ නැහැ. එයා සාමාන්‍යයෙන් hina වෙන කෙනෙක් නෙවෙයි. ඒත් මගේ දිහා බලන බැල්ම ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. සමහර වෙලාවට මං වැඩට යනකොට එයා මගේ ළඟට ඇවිත් නිකරුණේ වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. මං පුටු වෙන්න නැගිටිනකොට නැත්තම් බඩු රාක්කේ තියෙනකොට එයාගේ ඇස් මගේ දිහාම රැඳිලා. ඇඳිලා තියෙනවා මට දැනුණා. ඒත් මං ඒක එච්චරටම හිතට ගත්තේ නැහැ. මුදලානිනේ. ඉතින් එයා එහෙම බලනවා ඇති කියලා මං හිත සනසගත්තා. අපි දෙන්න ටිකෙන් ටික ලං වුණා කියන්නේ අපි වැඩ කරන අතරේ කතා බහ වැඩි වුණා. මගේ ගෙදර විස්තර, මගේ අනාගත බලාපොරොත්තු වගේ දේවල් එයා ඇහුවා. එයා එයාගේ ජීවිතය ගැනත් මට කිව්වා. මම හිතුවේ අපි අතරේ ගොඩනැගෙන්නේ හොඳ මිත්‍රත්වයක් කියලා. එයාගේ කතාව තිබුණේ මං ගැන සැලකිල්ලක් වගේ. කසුනි, ඔයා මහන්සි වෙනවා වැඩි. ඔහොම වැඩ කරොත් එන්නෙන්නම කෙට්ටු වේ වගේ දේවල් එයා කිව්වා. ඒ වෙලාවට මට පොඩි සතුටක් දැනුණා. මං ගැන හිතන කෙනෙක් ඉන්නව නේද කියලා. ඒත් දවසින් දවස එයාගේ බැල්ම, කතා බහ ටිකක් එහාට යනවා වගේ හැඟීමක් මට ආවා. එයා අතින් පයින් මගේ ළඟට එනවා වැඩි වුණා. සමහර වෙලාවට මේක ටිකක් උස්සන්න කසුනි කියලා මගේ පිටට අත තියෙනවා. ඒ වගේ පොඩි පොඩි ස්පර්ශයන් මම නොසන්සුන් කරා. මගේ ඇඟට දැනෙන්න ගත්තා නුහුරු හැඟීමක්. මුදලාලි ඕනේ නැහැ. මේක උස්සන්නම් කියලා මං ඉක්මනින් එයාගෙන් ඈත් වුණා. එයා ඒ වෙලාවට අමුතු හිනාවක් දාලා පැත්තකට වෙනවා. මං ඒ දේවල් පිටතින් නොපෙන්වන්න උත්සාහ කරාට මගේ හිතේ තිබුණේ පොඩි බයක්. මොනවාද මේ වෙන්නේ? මං වැරදියට හිතනව වෙන්නේ නැති කියලා මං මටම කියාගත්තා. එදා දවස මට අද වගේ මතකයි. ඒ දවසේ පස්වරුවේ මං කඩේ වැඩ කළේ හරිම බයෙන්. ඇයි කියලා කියන්න මට තේරුමක් තිබ්බේ නැහැ. ඒත් මගේ හිතේ තිබුණේ නොසන්සුන්කමක්. කඩේට එන යන අඩු වෙලා. මුදලාලි මායි විතරයි හිටියේ. එයා එනකොට හිටියේ කැෂේ එක ළඟ. මං බඩු රාක්කයක් අස් කරන ගමන් හිටියේ. එයා මගේ ළඟට ආවා. මගේ ළඟට ඇවිත් මගේ අතේ තියාගෙන හිටපු බඩු පෙට්ටිය ගන්නවා වගේ මගේ අතින් ඇල්ලුවා. ඒ ස්පර්ශය සාමාන්‍ය එකක් නෙවේ. එයාගේ ඇඟිලි මගේ අතේ තදින්ම තෙරපුණා. මගේ ඇඟ හිරි වැටිලා ගියා. කේන්තයක් ආවා. මොකද මුදලාලි? මං තරහෙන් වගේ එහා දිහා බැලුවා. මගේ ඇස් රතු වෙලා තිබුණා කියලා මට දැනුණා. ලැජ්ජ නැත්තොම කරන්නේ. මං එයාගෙන් අත අහකට ගත්තා. මගේ කටහඬ වෙවුලුවා. මගේ හිත ගැහෙන්න ගත්තා. මං කවදාවත් එයාට එහෙම කතා කරලා තිබ්බේ නැහැ. මම හිතුවේ එයා මාව අයින් කරයි කියලා. එයා කිසි දෙයක් නොකිය අමුතු හිනාවක් දැම්මා. ඒ හිනාවේ තිබුණේ ලැජ්ජාවක් නෙවේ. මට තේරුම් ගන්න බැරි අමුතුම බැල්මක්.
මම මුකුත් නොකියා එතනින් ඉක්මනින්ම ගියා. මගේ හිතේ තිබුණ කේන්තියක්, බියක් සහ කලකිරීමක්. කොහොමද එයා එහෙම කරන්නේ? මම මෙච්චර විශ්වාසයකින් වැඩ කරපු තැන කියලා මං හිතුවා. ඒ සිතුවීමෙන් පස්සේ මුදලාලිගේ බැල්ම තවත් වෙනස් වුණා. මං එයාගෙන් හැකි තරම් ඈත් වෙලා වැඩ කරා. ඒත් එයා නිතරම මාව කිට්ටු කරගන්න හැදුවා. කසුනි මෙහෙට එන්න, මේ බඩු ටික බලන්න කියලා. එයා මාව එයා ළඟට කැඳෙව්වා. මම යනකොටම මගේ ඇඟට පොඩි පොඩි ස්පර්ශයන් කරා. මම සතුටින් වැඩ කරපු ඒ කඩේ දැන් මට බන්ධනාකාරයක් වගේ දැනුණා. හැමදාම උදේට වැඩට එනකොට මගේ හිතේ තිබුණේ නොසන්සුන්කමක්. අද මොනා වෙයිද කියලා මං කල්පනා කරා. මට රැකියාව අහිමි වේවි කියලා තිබුණ බයට මම ඒ ගැන කාටවත් කිව්වේ නැහැ. ඒ දවස මගේ ජීවිතේ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වෙලාව දවල් 11ට විතර ඇති. කඩේ කවුරුත්ම හිටියේ නැහැ. මුදලාලිම ආයි විතරයි. මං සාමාන්‍ය විදිහට බඩු රාක්ක අස්පස් කරන ගමන් හිටියේ. මුදලාලි මගේ දිහා බලාගෙන හිටියා. එයාගේ ඇස්වල තිබුණේ වෙන්ද නැති අමුතු ගතියක්. මට දැනුණා මොකක් හරි නරක දෙයක් වෙන්න යනවා කියලා. මං ඉක්මනින් මගේ වැඩේ ඉවර කරලා කැෂියර් එක ළඟට යන්න හිතුවා. ඒත් මට එතෙන්ට යන්න ලැබුණ නැහැ. එක මොහොතකින් මුදලාලි මගේ ළඟට ආවා. මගේ අතින් අල්ලලා එයාගේ පැත්තට ඇදලා ගත්තා. මං පුදුම වුණා. මුදලාලි මොනවද මේ කරන්නේ? මං බයෙන් කෑ ගැහුවා. එයා මගේ කට වහන්න හැදුවා. මං එයාගේ අත තල්ලු කරලා දැම්මා. එයා මාව උස්සගෙන ස්ටෝස් එකට අරන් ගියා. ඒක කඩේ පිටිපස්සේ තිබුණ පොඩි කාමරයක්. එතන තිබුණේ පිටි, සීනි, පරිප්පු වගේ බඩු මිටි ගොඩක්. මම කෑ ගැහුවා. අනේ මුදලාලි, මව බිමින්ට යන්න. මොනවද මේ කරන්නේ? මගේ ඇස්වල කඳුළු පිරුණා. ඒත් එයා මාව බිමින් තිබ්බේ නැහැ. එයා මාව කාමරේ මැද තිබුණ ලී මීසයක් උඩින් තිබ්බා. මට නැගිට ගන්නවත් බැරි වුණා. මගේ ඇඟ වෙවුලන්න ගත්තා. බය වෙන්න එපා කසුනි. එයා අමුතු විදිහට hina වෙවි කිව්වා. මං ඔයාට හානියක් කරන්නේ නැහැ. මගේ හිතේ තිබුණේ මහා බියක්. මගේ ඇස්වල කඳුළු ගලාගෙන ගියා. මං එයාට බැගෑපත් වුණා. මුදලාලි, එහෙම කරන්න එපා, කරුණා කරලා. ඒත් එයා ඒ කිසි දෙයක් ඇහුන්නේ නැහැ වගේ හිටියා. එයා එයාගේ ඇඳුම් ඉවත් කරන්න පටන් ගත්තා. මට ඒක බලාගෙන ඉන්න බැරි වුණා. මම දඟලන්න ගත්තා. මම කෑ ගැහුවා. එයා මගේ ළඟට ආවා. මට කරන්න දෙයක් තිබුණ නැහැ. මගේ ඇස් කාමරේ වටේ ගියා. මගේ හිත ගැහෙන්න ගත්තා. ඒ වෙලා මගේ ඇස්වලට අහුනේ මන් ළඟින්ම තිබුණු ලොකු පිටි බෑග් එකක්. මට ජීවිතේට නොලබපු තරම් ශක්තියක් දැනුණා. මුදලාලි මගේ ළඟට එනකොටම මං ඒ බෑග් එක අතට ගත්තා. ඒක බර වැඩි කියලා මට දැනෙන්නේ නැහැ. මං ඒ බෑග් එකෙන් මුදලාලිගේ මූණට ගමල ගැහුවා. එයා පිටිවලින් නෑ වුණා. එයා කෑ ගැහුවා. එයාට ඇස් අරින්නවත් බැරි වුණා. ඒ මොහොත මට ඇති වුණා. මං ඉක්මනින්ම මේසෙන් බිමට පැන්නා. මගේ කකුල් වෙවුලුවත් මං හිතට ශක්තිය අරගෙන දොර ළඟට දිව්වා. ස්ටෝස් එකේ දොර අරගෙන මං කඩේ මැදට ආවා. මගේ පිටිපස්සෙන් එයාට එන්න බැරි වුණා. එයා පිටිවලින් තෙමිලා කැස්සත් එක්ක බිම ඉඳගෙන හිටියා. මං ඒ කඩේ දොර අරගෙන එතනින් පැනලා දිව්වා. මං කොච්චර දුරක් දිව්වද කියලා මට මතක නැහැ. මගේ පපුව පිප්පිරෙන්න වගේ වේගෙන් ගැහුණා. මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියා. මගේ ඇඟ පුරාම තිබුණේ බියක් සහ පිළිකුලක්. මගේ ජීවිතේ බේරගන්න මට පුළුවන් වුණා. මං ගෙදරට ගිහින් අම්මලට විස්තරේ කිව්වේ නැහැ. ඒත් මට ඒ කඩේට ආයෙත් යන්න බැරි වුණා. මං කවදාවත් ඒ කඩේ පැත්තට ගියේ නැහැ. මට තාමත් ඒ සිතුවීම හීනයක් වගේ. ඒත් මගේ හිතේ තියෙන ඒ බයයි, කේන්තියයි,
කවදාවත් මැකිලා යන්නේ නැහැ. මම මාවම ආරක්ෂා කරගත් එක ගැන මට ආඩම්බරයි. ඒ වගේම මට දැන් තේරෙනවා හැම වෙලාවකම අන් අය ගැන හොඳින් හිතන එක හොඳ නැති බව. සමහර වෙලාවට අපිට හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙන්න පුළුවන්.